අපි හැමෝම මාස්ටර් කායිෝ දකින්නේ හුඟක් භයානක හතුරෙක් විදිහටනේ. හැබැයි මෙයාගේ කතාව නම් අපි හිතනවා වගේ එකක් නෙවෙයි. අර කතාවකුත් තියෙන්නේ. ඕනිම හොඳ හදවතක් දරාගන්න බැරි වේදනාවක් ආවම අපිට හිතා ගන්නවත් බැරි තරම් නපුරු වෙනවා කියලා. ඉතින් ඒ කතාවට හොඳම උදාහරණයක් තමයි මාස්ටර් කායි. ඒත් මට නම් හිතෙන විදිහට කුන්ෆු පැන්ඩා කතාමාලාවේ මාස්ටර් කායි කියන කැරක්ටර් එකට උනේ ලොකු අසාධාරණයක්. ඉතින් ඊටත් වඩා අසාධාරණයක් එයාගේ යාළුවෙක් වගේ විශ්වාස කරපු එයාගේම යාළුවා කරා කියලා ඔයාලා දන්නවද? ඉතින් කායිව අපිට දරුණු හතුරෙක් වගේ පෙන්නුවට මේ කතාව දැනගත්තට පස්සේ නම් මට එයාව හතුරෙක් වගේ පේන්නේ. ඉතින් සේරටම කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලින්. හරි. එහෙනම් අපි යමු කතාවට. ඉතින් අපි දන්න භයානක පලිගැනීමේ අරමුණින් ආයෙත් එන මාස්ටර් කායිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් තමයි කුන්ෆු විශ්වයේ මුල් කාලෙදි හිටියේ. ඒ කාලේ එයා මේ වගේ භයානක රාක්ෂයෙක් නන් නෙවෙයි. එහෙනම් ඒ කාලෙදි මෙයා ශ්‍රේෂ්ඨ රණශූරයෙක්. ඒ වගේම මාස්ටර් ඕගුවේ වැඩියෙන්ම විශ්වාස කරපු මාස්ටර් ඕගුවේගේ හොඳම යාළුවා. ඉතින් හැම සටනකදීම වගේ මෙයා කවදාවත් ඕගුවේව තනි කරේ නන්නේ. එයා ඒ කාලෙදී තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා මාස්ටර් ඕගුවේගේ ජීවිතය ආරක්ෂා කරා. මොන වගේ භයානක අවස්ථාවක වුණත් මාස්ටර් ඕගුවේ ළඟින්ම මේ මාස්ටර් කායි හිටියා. හරියට සහෝදරයෝ වගේ. මොකද මෙයා හුඟක් ශක්තිමත් වගේම කිසිම බයක් නැති කෙනෙක්. ඒ වගේම ලොකු සේනාවකට අණ දෙන ජෙනරාල් කෙනෙක්. ඉතින් ඒ කාලෙදී දැන් වගේ කවුරුවත්ම කායිට වෛර කරේ නන්. ඒ වෙනුවට මිනිස්සු එයාට ගෞරව කරා. මොකද එයාලා කායිව දැක්කේ මාස්ටර් ඕගුවේ වගේම ශ්‍රේෂ්ඨ වීරයෙක් විදිහට. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා නේද? මේ වීරයාට ඇත්තටම මොකද වුනේ කියලා. එයා මේ තරම්ම දරුණු වෙන්න හේතුව මොකක් වෙන්න ඇද? හරි. මම දැන් කියන්නම් එයාට මොකද උනේ කියලා. වෙනදා වගේම මාස්ටර් ඕගෝ එක්ක මාස්ටර් කායි විශාල සතුරු හමුදාවකට මුහුණ දෙනවා. මේ සටන නම් වෙනදා වගේ නෙමෙයි. ජයග්‍රහණය පේන මානිකවත් තිබුණේ නැහැ. දෙන්නටම හුඟක් අමාරුයි. මාස්ටර් ඕගෝයට නම් සෑහෙන්න තුවාල වෙලා ඉතින්. මාස්ටර් ඕගෝවේ දැනගත්තා එයා ඉන්නේ මරණය පේන මානේ කියලා. කායිටවත් එයාව බේරගන්න පුළුවන් තත්වයක් තිබුණේ නැහැ. ඉතින් කායිට මොන තරම් අමාරුණත් කායි තමන්ගේ මරණාසන්න යාළුවා උස්සගෙන කඳු නිම්න ගෙවාගෙන හුඟක් දුර ගියා එයාව සුව කරන්න පුළුවන් කෙනෙක් හොයාගෙන. ඉතින් ඒ ගමන අවසානයේදී කායිට හම්බුණා කිසිම රණශූරයෙක් කවදාවත් දැකලා නැති දෙයක්. ඒ තමයි මහා සුව කිරීමේ බලයක් තියෙන කඳු අතරේ සැඟවිලා රහසේම ජීවත් වෙන පැන්ඩා ගම්මානය. එයාලට පුළුවන් ඕනිම කෙනෙක් සුවපත් කරන්න. හැබැයි ඒ ආයුධ වලින්වත් ශක්තියෙන්වත් නෙමෙයි. එයාලා ඒක කරන්නේ ඊට වඩා ගැඹුරු මානසික ශක්තියක් පාවිච්චි කරලා. ඉතින් ඒ විශේෂ අద్భుත බලය අත්විඳට පස්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ රණශූරයා වෙනස් වෙන්න පටන් ගත්තේ. ඉතින් ඉස්සෙල්ලාම මාස්ටර් කායිට ඕනි උනේ මේ අසාමාන්‍ය බලය ලබා ගන්න විදිහ ඉගෙන ගන්න. මුලදී නම් ඒ කුතුහලය නිසා. මේ තරම් ශ්‍රේෂ්ඨ බලයක් මේ තරම් කාලයක් කොහොමද සැඟවිලා තිබුණේ කියලා දැනගන්න. හැබැයි පස්සේ මෙයා මේකට සෑහෙන්න ආකර්ෂණය වුණා. ඉතින් ඒ ආකර්ෂණය නිසා මාස්ටර් කායිට ඕනි වුණා මේ බලය පාලනය කරන්න. ඉතින් එයා හිතුවා ඒක බලයට එහා ගියපු දෙයක් කියලා. එයා හිතුවා එයා මේ බලය ලබා ගන්න සුදුසුයි කියලා. ඉතින් එක පැත්තකින් බැලුවහම එයා හිතපු විදිහට වැරද්දක් නැහැ. මොකද හැම සටනකටම පස්සෙම හැම ලේවැගිරීමකටම පස්සෙත් අනන්ත වාරයක් එයාගේ ජීවිතේ අවදානමේ දාලා මිනිස්සු බේරගත්තට පස්සෙත් ඇයි එයා මේ වගේ බලයක් ලබන්න සුදුසු නැති වෙන්නේ? මෙන්න මේ සිතුවිලි එයාව වෙනස් කරන්න පටන් ගත්තා. එයා ඡායි බලය ලබා ගන්න පටන් ගත්තා. හැබැයි මේ පාර ජීවිත බේර ගන්න නෙමෙයි. එයාව ශක්තිමත් කරගන්න. ඉතින් දහස් ගානකගේ ජීවිතේ බේරගත්ත වීරයෙක් දැන් Tamanට අසීමිත බලයක් ලබා ගන්න ඒ මිනිස්සුන්ගේම ජීවිත අවදානමේ දානවා. මේක නම් ටිකක් අනුමත කරන්න බෑ නේද? ඒත් ප්‍රශ්නේ ඒක නෙමෙයි. කායි ඇත්තටම නපුරුද? නැත්තම් කායි මේ ලෝකෙම Tamanට ණය ගැති කියලා විශ්වාස කරපු රණශූරයෙක්. ඉතින් ඕගොල්ලෝ දැනගත්තා කායි එන්නම භයානක වෙනවා කියලා. මේ අසීමිත බලයත් එක්ක එයාගේ පාලනය නැති වෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ කරේ එයාව නවත්තපු එක වගේම එයාව ආත්ම රාජධානියට පිටුවහල් කරපු එක. ඉතින් හිතන්නකෝ ඔයා සහෝදරයෙක් වගේ විශ්වාස කරන ඔයාගේ හොඳම යාළුවා ඔයාට මේ වගේ ද්‍රෝහිකමක් කරොත් මොන වගේ දෙයක්ද දැනෙන්නේ? මොකද කායිට නැති උනේ බලය විතරක්ම නෙමෙයි. එයාට එයාගේ සහෝදරයත් නැති වෙනවා. ඉතින් කායිට මේ සිදුවීම නම් කවදාවත් අමතක වෙන එකක් නෑ නේද? කායි ඇත්තටම දුෂ්ටයෙක්ද? කතා මාලාවයව දුෂ්ටයෙක් කරන්නේ එයා පලිගැනීම වෙනුවෙන් ආයෙමත් ආපු නිසා. එයාට ඕනේ උනේ එයා ජීවිතේ අනතුරේ දාගෙන ආරක්ෂා කරපු මිනිස්සුන්ගේ ගෞරවය ආයෙත් ලබා ගන්න. හැබැයි වරද තමයි එයා ඒක බලෙන්ම ලබා ගන්න හදපු එක.
අනිත්‍යය තමයි එයාට ලැබෙන්න සුදුසුයි කියලා හිතපු බලය ආයමත්‍යයා ලබා ගන්න ගියපු එක. ඉතින් මම නම් හිතන්නේ කායිට මෙහෙම වෙන්න ඕනි නෑ. එයාට එක පාරක් සමාව දෙන්න තිබුණා. මොකද එයත් මාස්ටර් ඕගොවේ වගේම ශ්‍රේෂ්ඨයෙක් නිසා. ඉතින් ඔයා මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.